ඊයේ ගෙනාව කහකුඩු පැකට් එක අද ඉවරයි. අනේ අම්මපා කාලෙන් කාලෙට එන ට්‍රෙන්ඩ් මගුල් නිසා ගෙදර බඩු තියාගන්න නැති හැටි. උඹ නිකන් හිතන්න පප ෆොස්ෆොරස් කියලා. උඹ නිකන් පිම්පියෙක් විතරයි. මේ බුදු අම්බෝ මේ උඹලා මාර මිනිස්සු බං. මගේ හොඳම යාළුවෙක් වෙන්න කැමති කෙනෙක් ඉන්නව නම් කියන්න අනිවාර්යෙන් මගේ WhatsApp නම්බර් එක දෙනවා. කෙල්ලෙක් වුණත් කොල්ලෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යෙන්ම ඕකේ. කොහෙද සහන් මේ රෑ යන්නේ? උඹ බැට්මෑන් පකා නෙවෙයිනේ. ගෙදර වරින්. මං එහා ගෙදර කෙනත් එක්ක පැනලා යනවා. මං එයාට ආදරේ. කමක් නෑ දුවේ. ජාරි මගුලක්වත් කන්න මං ගන්න සල්ලි නෑනේ. උඹේ පැනලා ඵලයන්. තාත්තේ මගුලක් කතා කරනවා. මම මේ අම්මලා ඉර තෙලමේ ලියුම ගැන කියවන්නේ. මගේ ගෙදර දෙන්න බෑනේ. ඇයි? එයාගේ පුතාටයි කියලා කී තව ලියලා තියලා නැහැ. අද ලියලා දෙන්නේ නැහැ. බලන්න හින්දාමයි මේ. මොකද්ද කතා කරන්නේ? උඹ මෙතෙන් ඇවිල්ලා මේ කතා වැඩ කරන්න එපා. මේ කාට අහන්න එපා. ඊටපන්. උඹ මොකද අහන්නේ මේකෙන් මෙතෙන් ඇවිල්ලා? ඈ? මේක බඩ මේ බුදු අම්බෝ මේ අනික මොනත් මං අහන්නම හිටියේ. ඊයදුම් මටම දීලා මහන වගේ. ඔයා කොහොමද මගේ මෙෂර්මන්ට් එක දන්නේ? කැමතිවරයක් ඉල්ලන්න. මට බෙන්ස් කාර් එකක් ලබා දෙන්න දෙවියනේ. හුත්තන්. පොඩි දෙයක් ඉල්ලපන්. මාත් ඉන්නේ ගහක. තාත්තේ
එහා ගෙදර අංකල් මට ගහනක්කට රුපියල් 1000ක් දුන්නා. අයියෝ දුවේ, ඔයාගේ අටැඳුම් බලන්න ඕන නිසා වෙන්නේ ඔයාව ගහට නක් ගන්න නැත්තේ. Oh my god, මං එච්චර බෝඩ් නෑ තාත්තේ. මං පැන්ටිස් ඔක්කොම ගලවලා ගහට නැග්ගේ මේ. Kau saran pada paat keran? What? Kau saran pada paat keran? Excuse me. මගේ මේ ස්ටෝමක් එකේ පොඩි ප්‍රොබ්ලම්ස් එකක් දුවේද? මම පොඩ්ඩක් එළියට ගිහිල්ලා එන්නම්. මම එළියට ගියාට පස්සේ සරම පාත් කරගන්න. අයියා පිටි සරම පාත් කරන්නේ. Nෑ නෑ අනේ මේ මොකද්ද? වෙද මහත්තයෝ කකුල අමාරුවෙන් ආවේ. කැලේ ඉදම්ම හිරි. හිරිවාතයට කැකිල්ල තමා ගුණ. උත්තෝ මොකෝ පකෝ ඈ කැරිලා ඉන්න එපා ඈ අප්පට හිකේ දාලා අයින්න අමාය ප්‍රථමාදාර අරගෙන එනවා හුත්තා. ඔයි යකෝ ටේප් එක දීපන් යකෝ. අනේ යකෝ තොපි AI වලින් කරන වැඩද මේ? යකෝ උබලට වෙන හැම පාක්තකටම මාව පාවා දෙන්න එපා. මීට සොබාදාම මේ ෆ්‍රී ෆයර් ගහන පකරේ මුකුත් කරන්න බෑ. උඹ වැල බල ඉදපන්. එතකොට ඔක්කොම හරියයි. හැමදාම මෙහෙම උය ඉඳලා හරියන්නේ නැහැ. ඔන්ලි පෑන්ස් එකක්වත් පටන් ගන්න ඕන. රැල්ලට අක්කිල එක්ක යාළු වෙන්න යන්න එපා. හේතුව ගේ අතුගාලා ඇවිල්ලා කියන්න. මේක මගේ වරදක් නෙවෙයි. මේ පාරේ ගෙවල් හදපු මිනිස්සුන්ට පිස්සුද කොහෙද? ළඟ ළඟ ගෙවල් හදන්න. රුක්ෂාන් උඹ අපේ දුව සදරේකට මොකක්ද යකෝ කරේ? පව් ඒ කෙල්ල. කුසල් මෙන්ඩිස්ද? චරිත් අසලංකද? පියුමි හංසමාජ. ලක්ෂාන් පකේ අදත් නිවාඩු. මේ බුදු අම්බෝ වේ උඹලා මාර මිනිස්සු බං. ශාන්ත පකයෝ. කො වෙන ගෑනු පස්සේ යන්නේ හොත්තෝ. කැරියා. තෝ ආවේ මගේ පෙරේත වට්ටිය හොරා ගන්නද? පිස්සුද යකෝ? මම කට්ටඩියා. රතු පාට සාටකේ හින්දා හොරෙක් කියලා හිතුවේ. කෙනෙක් මට කිව්වා මන්තරයක් කිව්ව හැටියේ ගහන්න එන වල්ලලි දුවනවා කියලා. අලන්තර කයිෆා පාර රබ්බුක බිහස් සහ බිෆ්ෆිලු. අලියා මට ඇරියේ නැති ටික විතරයි. මේක අතින් විතරයි අල්ලනවා කීවේ. මුගේ අප්පට හුස්ම ගන්නත් බෑ මට. සදුනි කියන්නේ හරිම නරක ගෑණියෙක්. මම එයාට ගැහුවේ නැත්තේ අකුණු ගහපු නිසා විතරයි. කසුන් අයියගේ ටොක්ස් නම් අලියෙක් ගේවා වගේ කියන්නේ. ඒ වුණාට ඇදට ගියාම මීයෙක් වගේ බං. මේ ප්‍රොම්ප්ට් ලබ්බන් නිසා අපිට නිකන් ඉන්න නෑනේ. දැන් පොල් කඩන්නත් වෙලා. උඹලා හිතන්න එපා. උඹලා කියන හැම මගුලම අපි කරයි කියලා. දැන් ඉතින් මාව බස්සපන් මේකෙන්. මේ වගේ වලියන තොපිව කොටියම කාපිය. යා. මූසලා. වඩේ බදිනකොට අඩුවෙන් බදින්න එපා නංගි. අනේ ඵලයන් මම යන්න. මෙහෙම හිටියට ඒ කාලේ ගාල්ලෙත් වෙල් කැපුවා. ටිකක් හොදලා වනන්න හම්බ වුන්නේ නැහැ. දැන් ඉතින් හොදපන්කෝ. කවුරුත් කතා කරන කන්ටේනර් තුල මොනවද තියෙන්නද කියලා ඔබ හිතන්නේ? ෂෝ එකටම ගංජා තමයි. මම
WhatsApp එකට මෙසේජ් එකක් එවන්න කිව්ව නේද? ඇයි ඔයාට මෙසේජ් එකක් එවන්න බැරි වෙන්නේ? තිස්ස කියලා මිනිස්සෙක් මං ගැන ඇහුවොත් දැක්කේ නැහැ කියහන්. මුවෙක් එහෙම මේ පැත්තේ තියෙන පොලිම් පන්සල් වලට තිබුණා නේද? එහෙනම් පොලිමේ ඉන්නේ නැතුව කන්න තිබුණා. ඇයි පස්සේ ආපු දත රිදෙන්නේ? මගේ නම් පස්සේ දත් නැහැ. මලේ ඇයි ඔයා මට මෙහෙම කර මට හොයලා දෙන්නේ පරේ. මට සුබාදහම් මොනවදෝ කියනවා. මොනවත් නෙමෙයි. මිනිහෝ වහින්න කලින් රෙදි ටික ගෙට ගනි. කාල රබ්බුක. පියාස බිල්වි. වැඩේ හරියන්නේ නැහැ බං දුවමු. බොරු මරසි දාන්න එපා. කියන්න තියෙන දේ ඩිරෙක්ට් කතා කරපන්. මන දෙන්න. යාළුවෝ හිටියට ඕන වෙලාවට ඇඟිල්ලක් දෙන්න. අකිලා හිරුනි. මේ නමේ මොකද්ද අමුත්තක් තියෙන්නේ. ඔය කොයි පාටියක් දැම්මත් අයිය පරක්කුයි. ඒකට කමක් නෑ. අඩුවෙන් බත තියන්න එපා. තවත් නම් මට බෑ අනේ. අල්ලන් ගන්නවද නම්? අද ඔයා ගොඩක් ලස්සනයි. මම වට ගොඩක් ආදරේ. මට බොරුවක් කරන්න එපා. මේ පිස්සු යක්කු පාරවල් මැද ගෙවල් හදලා තියන්නේ ඒක මගේ වරදක් නෙවෙයි. මේ මිනිස්සුන්ගේ මොලේ හොඳ නැද්ද?